ඔයා හිතන් ඉන්න විදිහට මිනිස්සු කියන්න කොටත් දියුණු ජීවීන් පිරිසක්ද. ඇත්තටම අපි තාමත් ඉන්නේ ටයිප් 0 මට්ටමේ. ඒ කියන්නේ අපි තාමත් හරියට ඉපදිලාවත් නැති විලිතු ශිෂ්ටාචාරයක්. පෘථිවියේ තියෙන හැම ස්වභාවික ශක්තියක්ම 100% පාලනය කරන්න පුළුවන් වුණොත් අපි ටයිප් 1 වෙනවා. හැබැයි ටයිප් 2 කියන්නේ අපේ මුළු සූර්යයා වටේම ඩයිසන් ස්ෆියර් එකක් හදලා ඒකේ ශක්තියෙන් මුළු සෞරග්‍රහ මණ්ඩලයම පාලනය කරන අය. ඔවුන්ට පුළුවන් ග්‍රහලෝක Tamanට ඕනේ තැන් වලට ගෙනියන්න. ටයිප් 3 කියන්නේ දෙවිවරු වගේ පිරිසක්. ඔවුන් මුළු මන්දාකිණියකම තියෙන තරු බිලියන ගණනක ශක්තිය පාලනය කරනවා. දැන් තමයි නියම ටිකට එන්නේ. ටයිප් 5 කියන්නේ මල්ටිවර්ස් එකක් පාලනය කරන අය. ඔවුන්ට පුළුවන් එක විශ්වයක ඉඳන් තවත් විශ්වයකට මාරු වෙන්න. ටයිප් 6 කියන්නේ කාලය සහ අවකාශය නවන්න පුළුවන් අය. ඔවුන්ට විශ්වයේ ආරම්භය සහ අවසානය කියන්නේ නිකම්ම සෙල්ලමක් විතරයි. අවසාන වශයෙන් ටයිප් 7. ඔවුන් තමයි ක්‍රියේටර්ස්ලා කියලා හඳුන්වන්නේ. ඔවුන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම අලුත් භෞතික නීති සහිත අලුත්ම විශ්වයක් නිර්මාණය කරන්න. සමහර විට අපි මේ ඉන්න විශ්වයත් ඔවුන්ගේ එක පරීක්ෂණයක් විතරක් වෙන්න පුළුවන්. අපි තාමත් තෙල් පුච්චන ටයිප් 0 මට්ටමේ ඉන්නකොට ඔවුන් අපේ දිහා බලලා hina වෙනවා ඇති. ඔයා හිතන්නේ අපි කවදා හරි ටයිප් 1 මට්ටමටවත් යයිද? කමෙන්ට් එකක් දාන්න.